අපි මේ වැඩසටහන් මාලාවේ ගොඩක් වෙලාවට කතා කරන්නේ රටේ ආందోලනයට තුඩු දී ඇති සහ කුතුහලයේ දනවන මාතෘකා කීපයක්. මේ වගේ එක මාතෘකාවක් තමයි නිදම් පිළිබඳව ලංකාවේ ඇතැම් පිරිසක් අතර ප්‍රචලිතව තිබෙන මතවාදය. විවිධ අරමුණු පෙරදැරිව මේ අසංවිධානාත්මක නොමග ගිය පිරිස් නිදන් හැරීම කියන මුවාවෙන් පුරාවස්තු විනාශ කරන අවස්ථා තියෙනවා. එකක් තමයි නිදන් වදුල කියන සංකල්පය. නිදන් වදුල කියලා හැමෙයින්ම පොතක් තියෙනවා. අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ එවැනි ග්‍රන්ථයක් ජාතික කෞතුකාගාරයේ තිබෙනවා. බෙල් මහත්මයා විසින් පිටපත් කරපු මේවායේ විවිධ රසාලිප්ත විස්තර ඒ වගේම වටිනා දේවල් ගැන මේ නිදන් වදුල වල සඳහන් වෙලා තිබෙනවා. අපි දන්නවා පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව විවිධ ජනප්‍රවාද රසවත් විස්තර සඳහන් වෙනවා. මේක මෑත සම්ප්‍රදායක් නෙවෙයි පුරාණී ධම්ම මෙවැනි රසවත් විස්තර ප්‍රචලිත වීමත් ඒ වගේම මේවා සමහර අවස්ථාවල විවේක අවස්ථාවල සන්තෝෂයේ සඳහා කීමේ සම්ප්‍රදායක් තිබුණා. අපේ සාහිත්‍යයේත් මේක පේනවා. නිදන් වදුලේ තිබෙන මේ වගේ අර පුරාවිද්‍යා ස්ථානවල තිබෙන සහ පුරාවිද්‍යාව වැදගත්කමක් නොමැති ස්ථානවල තිබෙන මෙවැනි විස්තර එක කාලයකදී ග්‍රන්ථාරූඪ කළා. විශේෂයෙන්ම කුරුණෑගල අවදීන් පස්සේ මෙවැනි ප්‍රවෘත්තීන් අපි අර කියනවා ගම් පඬිතුයෝ කියලා. ගොඩක් ප්‍රබුද්ධ මේ රචකයෝ නෙවෙයි. මේවා ග්‍රන්ථාරූඪ කළා පුස්කොළ පොත්වල. දැන් උදාහරණයක් හැටියට මම එකක් ගත්තොත් එහෙම මේ එක් ස්ථානයක තිබෙනවා වෙළඹරුවක්. ඒ වෙළඹරුවේ වල්ගේ සිට පියත් 4ක් මැනගනු නිදානයක් වරාගම් කාලයක් තිබේ ගනු. මෙන්න මේ වගේ ප්‍රවෘත්තීන්. අපි දන්නවා මේ වගේ ප්‍රවෘත්තීන්හි සත්‍යයක් තිබුණා නම් මේ රටේ සංවිධානාත්මකව වසර 130කට ආසන්න කාලයක් වැඩ කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි මේකේ මහඟුපල ලබා ගන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිසිම විශ්වාසයක් මෙවැනි නිදන් වදුළු ගැන ඇත්තේ නැහැ. ඒ සමහර අවස්ථාවල මේ නිදන් වදුළු වලත් වෙන සමහර ග්‍රන්ථවලත් විවිධ සංකේත පිළිබඳව සඳහන් වෙනවා. ගොඩක් වෙලාවට ගල් වල කොටපු සංකේත. විවිධ සංකේත කොටනවා. ඉර, හඳ, වටාපත, ගැරන්ඩියා, ඒ වගේම කිරළ රූප, ඇත්තටි කියලා අපි කියනවා. මේ වගේ විවිධ ඊතල දුණු වගේ දේවල්. මේවා අරමුණු කීපයක් ඇතුව පුරාණයේ මේ වගේ සංකේත කෙටුවා. එකක් තමයි විහාරයක මායිම් පෙන්වන්න වටාපත, ගැරන්ඩියා, ඒ වගේම කපුට, බල්ලා වගේ රූප කෙටුවා. මේකේ අදහස මේ විහාර සන්තක දීපල වලට හානියක් කළොතින් බල්ලන් කපුටන් ඉස්කැරඩින් වෙලා මීළඟාත්ම උපදිනවා කියන අදහසයි මේකෙන් දුන්නේ. ඒ වගේම සමහර ගම්වල සීමා දක්වන්න අපි දන්නවා මේ රටේ ඉස්සල්ලාම ග්‍රාම සීමා නියම කළේ මේ පණ්ඩුකාභය රජතුමා. ඒ ගම්වල සීමා ලකුණු කරන්නේ මේ වගේ සංකේත වලින්. දැන් මේකට සම්බන්ධ සාහිත්‍යයක් තියෙනවා කඩේම් සාහිත්‍ය කියලා. ඒ කඩේම් පොත්වල විස්තර වෙනවා මේ ආහවල් සංකේතී තියෙන ගලින් එපිට මේ අහවල් ගමයි මෙපිට මේ ගමයි. මේ අහවල් සංකේතයෙන් එපිට බාඳුරා ගලයි මෙපිට බාඳුරා ගලයි. මේ අහවල් ගමයි. මේවා වරදවා තේරුම් ගන්න නැතම් පිරිසක් මේ වගේ සංකේත වගේ දේවල් විනාශ කරලා දානවා. තවත් ඇතමෙක් විශ්වාස කරනවා ශිලාලේඛන තිබෙන ස්ථානවල වටිනා දේවල් තැන්පත් කරලා තිබෙනවායි කියලා. ලංකාවේ කිසිම ශිලාලේඛනයක් මේ අනාවරණය කරගෙන නැහැ. එකම සෙල්ලිපියක් හැර කෑගල දිස්ත්‍රික්කයේ නිදන් තැන්පත් කර තිබෙන බවට. කෑගල දිස්ත්‍රික්කයේ තිබෙනවා එක තැනක ලෙනක කොටලා තිබෙනවා කැප්පොටිපලගේ නිදන් ගබඩාවයි කියන වචන ටික. නමුත් ඒ ලෙනකයි තියෙන්නේ. එතන ගබඩාවක් පිළිබඳ සාක්ෂි කිසි විදිහකින් නැහැ. මේ වගේ නිදන් පිළිබඳ අදහස අපිට සම්පූර්ණයෙන්ම බැහැර කරන්න සිද්ධ වෙනවා. මේ නිදන් සෙවීමේ අරමුණින් විවිධ ස්ථාන වුන් විනාශ කරනවා. දාගැබ් හරනවා. දාගැබ් වල සත්‍යය තමයි පුරාණයේදී දාගැබ් වල
යම් යම් පූජා භාණ්ඩ තැන්පත් කළා. නමුත් පැරැන්නා මෝඩ වුණේ නැහැ. රනින් රිදියෙන් කරපු ඉතා වටිනා දේවල් දාගබත් තුල තැන්පත් කරලා ඒවා මිහිදන් කරන්න. ඒ වගේම පැරණි ගොඩනැගිලි ආශ්‍රිතව හැරීම් කරනවා. ඒ වගේම පැරණි පිළිම වගේ විනාශ කරනවා. ගල් පිළිම වගේ දේවල් ඒ ගල් තුල යම් දේවල් තැන්පත් කරලා මේවා නැවත පෑස්සුවයි කියලා මේ වගේ ගල් පාස්සන ශාස්ත්‍රයක්ම අපි දන්නවා වර්තමාන ලෝකේවත් නැහැ. මේ වගේ විවිධ අරමුණු සඳහා පුරාවස්තු විනාශ කරනවා. අපි සාමාන්‍යයෙන් බැලුවොත් මේවායින් පොහොසත් වෙච්ච එකම පුද්ගලයෙක්වත් මේ ලංකාවේ ඇත්තේ නැහැ. මම පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරන වෙලාවේ මම අභියෝගයක් කළා. මෙහෙම නිදන් කියන දෙයක් හම්බ වුණොත් ඒ වගේ දෙයක් මට පෙන්නුවොත් මම මේ රැකියාවෙන් ඉල්ලා අස්සෙනවයි කියලා. ඒතරම් අපිට විශ්වාසයි මේ වගේ තැන්වල පැරණි දේවල් මිහිදන් කරලා නොමැති බවට.